welcome back to our YouTube channel. Ada අපි යනවා 4-wheel drive ලිත්ගව් වල. ඉතින් අද අපි වාහන තුනක් එක තමයි යන්නේ. නෑ එක්කෙනෙක්ට එකක් Pajero, අනිත් එක Wild Track, අනිත් එක Everest එක. අපි යාළුවෝ channel එක මම updates දෙන්න. Stay tuned. Oh, මාත් ඒක තමයි දැක්කේ. සිත tires deflate කරනවා. බලන් ඉන්න. හා. කට්ටිය බලන් ඉන්න. අපිට දැනට මේ ටිකේ තමයි පටන් ගන්න තියෙන්නේ. ලොකුවට නැති නිසා අපි දැනට tires deflate කරන්නේ 30 වලට. Hi. Welcome. Hi. Yoshi Vlogs. Hi. Like කරන්න, share කරන්න. ඔහොමනම් බෑ. මේ ඔයාලගේ පළවෙනි 4-wheel drive experience එකද? Yeah. Excited ද? Excited. කටියන. Okay, මේ අනිත් කට්ටිය එනවා. ඒගොල්ලෝ පොඩ්ඩක් පරක් වුණා full pump කරන්න. ඒගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා tires deflate කරන්න ඕනේ. සතර වගේ වාහන deflate කරනවා. මේ offroad කරපු වාහන බලමු කොහොමද තියෙන්නේ නිකන් පේන්න. මේ හරවලා මෙතනට යන්න. මෙතනින් නැත්නම් අපි ක්‍රීක් එකට මුලින් යන්නේ නැත්නම් අපිට ඔය මිස් වෙනවා. ආ. බේස් එකකින් යන් ක්‍රීක් එකට පස්සේ බ්ලැක් ඒවා ටික නිකන් බලමු බහැලා. මම ඇඳලා තියෙන දේ මට හොයගන්න. මේ පාට. මේක තමයි මේකෙන් මේ පැත්තට වැටෙනවා. කොහොම හරි එතන කියලා මෙතන කියලා මෙතන මේ පැත්තට. අර හાર્ඩ් එකෙන් බලන් ගමු. ඔව්. හරි නෑ යෝක. වෝම් අප් එකට පොඩි එකකින් නෑ ගන්න. හાર્ඩ් එකෙන් පටන් ගන්නවා. ඒක කරලා පස්සේ can do any track. නම් දැන් route එක හරි. අපි දැන් යන්නයි හදන්නේ. Driver changed. අපි දැන් පටන් ගන්නයි හදන්නේ. Hasi has taken the wheels. Yes. We are the supporting cast. And she is doing the vlogging. Okay, සතර ගියා ඉස්සරහින්. අපි දැන් යනවා ඊළඟට. ඊට පස්සේ ප්‍රසංශන් මම අපේ දන්නේ නැහැ පිටිපස්සේ. මට තේරෙන්නේ නැහැ මොමට ඊ පොඩ්ඩක් පැහැදිලි කරලා නමුත් ඒක තාම තියෙනවා. අපිට දූවිලි කෑමක් තමයි තියන්නේ. ඒක අපිට බා. ලෙකට ඉවරන්න පුළුවන්. මං ගියේ දිනහට දෙවිල ලෙව්. කොයි තාම දාගද දෙවිල කික්ක් කරලා දෙනවා. මට්ටස්සරි ආන්ටි එක. ඔයාලා බෑව මොකද? ආරම දෙන්න. ආරම දෙන්න. තවලක් අතන ආරම. තමයි නෑ. නෑ මම. මම ඉස්සෙල් බහිනවද? ඒකට කියන්නේ. ඔයාලා අපි තමයි බයි. ඔයා සීට් එකටත් ආරේ වගේ අනිත් කොටාජ් එක වගේ ආකට ඉතින් ඒක ක්ලියරන්ස් එකක් තියෙනවා නමුත් ටයර් එක මචං ඉනිනේ පාර කොක්කයක් අතට ගත්තා පාර වලක වැටෙනවා තඩින් ගාලා
මෙතනින් යනකොට අපිට රූට්ස් 3ක් විතර හම්බුණා. ඉතින් අපි මෙතන පොඩ්ඩක් නැවැත්තුවා මොන රූට් එකේද යන්නේ කියලා ඩිසයිඩ් කරන්න. හයි. අඩෝ මේ අපි තාම පොඩි දුරයි ආවේ. එනට වෙහිකල්ස් වල ගොඩක් දූවිලි දැනටවත් මොකද රූට් එක ගොඩක් ඩ්‍රයි. අපි කලින් පාර ගියා වගේ මඩි නැහැ. ඉතින් බලමු තව ඉස්සරහට ගිහිල්ලා අපි. මේක නැතේ අය මේ කුඩු උඩට ගිහලා හරි ආතන Anna. Laila tinaka. Wait. Wait. Wait, Laila, wait. Oh my god. Maria. masih menawahan ya karena dial ada basuri ternyata bang ini තමයි Cox River. ඒකේ වතුර නම් ක්ලියර්. දැන් මඩ තියෙනවා.
කොක්ස් රිවර් එකට තව ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මේ පාර ටිකක් ගල් තියෙන නිසා අපිට ආයෙත් රෝද ඩිෆ්ලෙක්ස් කරන්න වෙනවා මේ පාරේ යන්න. ටිකක් ක්‍රීක් එක යන්නේ. අපි මම පොඩ්ඩක් ඉස්සරහට ගිහලා ක්‍රීක් එක හැපැත්තට යනවා. මේ ප්‍රොසෙස් කරනවා. පාරස්නා ඔක්කොම බ්ලූ හැබැයි තියෙන්නේ. මේක ඊට ලස්සන මේක මේ මේක not bad. මේක ගල් තියෙනවා කියලා. අර අන්තිමට යා let's go. ෆෝවා දැන් මේ 22 ගන්න. අපේ දා කියලා. මම මතක නැහැ. නෑ 24 දාන්න. හොඳා 24 දාමු. මට එච්චර දාලා අමාරු අපි ගිහලා 20 දාලා දෙන්න. ඔයගේට අඩු ටයර් ප්‍රෙෂර් වැඩි එක කරොත් තමයි ටයර් එක කැපෙන්නේ. 20 යන. ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ආ 25 වලට දාන්න. මොකක් අර ගහන එකද 25 දෙනා 24. 24 වගේ තමයි. 5 එකට පොඩ්ඩක් අඩු වෙනවා. පොඩ්ඩක් අඩු හරියට වෙන එකක් නෙවෙයි. මේක ස්විච් ඔෆ් කරලා මේ මොකද හසුට? මේක ඩිජිටල් ඉන්ෆ්ලේටර් එකක් අපිට නිකන් බලන්න පුළුවන් කොච්චර අඩු වෙලාද කියලා. දැන් අපේ සූසි යනවා. කොහෙද? මේක අපිට ක්‍රොස් කරන්න කොච්චර ගැඹුරුද කියලා බලන්න. ඌන හිමින් එන්නේ.
අපිට මෙතන තව රිවර් ක්‍රොසින් එකක් හම්බුණා. හැබැයි ඒක නම් ගොඩක් ඩීප්. ඇවිදින්න පුළුවන් මෙතන. මේක ඔක්කොමද කියලා බලන්න. ගේජ් කරන්න නැත්නම් මේ උඹ එක ගේජ් කරත් බම් මෙතනින් කනෙක්ෂන් නැහැ. ආය යන්න තැන නැහැ අපිට. නේද එතෙන්ද නේ. මේක dead end. Yeah, but let's go and explore at least to this point and then go back. එල්ල මෙහෙම එන්න පුළුවන් ඕන. But that's hard. ඒකටම difficult. and එතනත් dead end. connection. දැන් මේ මෙතෙන්ට ගිහින් එමු. දැන් next point එක කොතනට යන්න මෙතෙන්ට ගිහින් අප්‍රා කරවගෙන එන්න ඕනේ. ඉතින් ආපු ආරය. මේ cross කරන්න බෑ මං හිතුවේ ඔහම cross කරලා යන්න. cross කරන්න බෑ. හැබැයි මේ left side දන්න මට ඇස් නෙමෙයි. මේක අමාරුයි. මේ පැත්ත මට්ටරේ අනේ මේ බාහිර දුවන්න ගන්න පොඩි ෆොටෝ එකක් දාලා දුවකට. ඔය එල්ල ගන්න. දැන් අපි පොල් එල්ල දාන්න. අපිට ඊළඟට තියෙන්නේ මෙන්න මේ වගේ රූට් එකක්. ටිකක් අමාරු රූට් එකක්. අපි බලමු මේක අපිට යන්න පුළුවන් වේද කියලා. අවුලන්නේ පුළුවන්.
රයිට් එකට ගන්න ඕනේ ගලගාවටම ගන්න ඕනේ because යන්න අතන මාර ටෙක්ස්ට් එකක් සෙට් වෙනවා පොඩ්ඩයි මෙතන ફોකස් පොඩ්ඩයි ඉන්න දැන් ඔබේ ෆ්ලෝ බෝඩ් එක වැදුනේ තාම වැදිලා තියෙන්නේ ඉස්සරහට යන්න පුළුවන් ඒ කියන්නේ තව පොඩ්ඩක් තියෙනවා හීරෙන තව පොඩ්ඩක් සෙන්ටිමීටර් 5ක් විතර හීරෙන ඉස්සරහට ගියා පාත්තර කියොත් බත් තේම් ස්ටෝරි කොහමද ඔය වල ඉස්සරහ වල තියෙන පාත්තර බය මට බයයි බං මේක ගැලවෙයිද කියලා ඒකයි පොඩ්ඩයි ඒ බ්‍රේක් ගහගෙන ඉන්න මාෂා මෙහෙමයි උඹේ එක කොහොම හරි කොට දාන්න පුළුවන් නෑ because මම හිතන්නේ දකුණු පැත්ත තමයි බේස් වම් පැත්තට ගියොත් එමත් ඔය වගේ මේ අනිත් පැත්තට ස්ලාන්ට් වෙනවා නෑ because මම හිතන්නේ දකුණු පැත්ත තමයි බේස් වම් පැත්තට ගියොත් එමත් ඔය වගේ මේ අනිත් පැත්තට ස්ලාන්ට් වෙනවා මට බයයි කියන්නේ මේ හිමිතර ඉස්සරහ හරි ඔමේ හරි ලිසයි පිටිපස්ස ලිස්සුවොත් මෙහෙට පෙරට යනවා. sorry. ඒ අයියෝ එච්චර හෙට යන්නේ. මම දන්නේ එච්චර හෙට යන්න ඕනේ නෑ නේ බං. I should have gone like that, man. මේ පැත්තෙන් යන්න බෑද? මේ පැත්තේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මේ මෙහෙන්ද? මේ කියන්නේ මේ පැත්තට ආයෙක මෙහෙන් අරගෙන ඊට නෑනේ. හැබැයි අරුත් අක්ෂර හෙට යන්නේ. රසංජන මොකෝ ඉදන්? ඒක උඹ කියන්නේ එයා ගිය රූට් එකම? අර මේ සතියට ගත්තා වැඩි. වැඩි මේ මෙහෙන් ගන්න තිබ්බා. පොඩ්ඩයි ඒක අවුලක් නෑ බං නෑ හරි එලකිරි මේක I love you. You're the best. Vlogger. You know what? උඹේ වාහනේ ඔන්ටෙල තියෙන හොරෙක් තරම් ගියා Are Kavisha. Are Kollamalu aayeyya. Oh. Asani alla gatta sat.
යන්න. මෙහෙ ඉස්සන්න. බ්ලොග් එකට අපි ගොඩක් සීන් වුණා. තමයි අපේ සීලා ඉන්නේ. මම අරගෙන බ්ලොගින් කරන්නේ. ඒවරන මොදින ගන්න බෑ. මේ එතන පොඩ්ඩක් අමාරුයි. අපි එමු. ඔතන ගලලා ලොකු පොඩ්ඩක්. මෙතන තමයි අමාරු පොඩ්ඩක්. මේක උස්සලා දාමු දතන්ට. එතන අවුලන්නේ නැහැ. වෙනත් තැනට රීලෝඩින් දැන් ඔව්. මෙතන වාහන ඉස්සර මේක වදින්නේ නැහැ. කවරේ නා මේ අපි යා මම මේ පැත්තට යනවා. අර ඒකල මෙතෙන්ද දාන්න ඕනේ. විතර උස්සන්නේ නෑ අම්මා මේ ජස්ටින් රෝෂන යනවා පිටිපස්සේ. ඒ වරේ ගල් උස්සන්න තියෙනවා. Hi guys, ready? Not really, but let's give it a go. දැන් යනවා හරි. හසිත Yes. මොකද වෙන්නේ? කාල් ටික දැම්මා. ඥාට තමයි දෙන්නේ. හරි ඕම එන්න. Don't. හරි ඩිෆ්ලොක් එක on කරන්න. ඩිෆ්ලොක්. I don't hold the flex එක take a photo of it. දැන් ඩිෆ්ලොක් දාගෙන නෙමෙයි දාන්නේ. 4L but no ඩිෆ්ලොක්. අඩ එක ගාන්න ටයර් දෙක ගන්න ඕනේ. යා. හරිද? හරි ඔවේ. හරි පොඩ්ඩක් මේ පැත්තට අපිට අන්නේ හරියට. හරි ඕම එන්න දැන් මේ එන්නකො. පොඩ්ඩක් යා ඕමෙන් දකුර මේට කපා. සූෆි අයින් වෙන්න තම්. පිටිපස්සෙන් ඒ හරි නයිස් පිටිපස්සට ආවම හරි අයින් නයිස් look at the flex direction දෙන්න ළඟේ දෙන්න direction දෙන්න ඒ අඩෝ නෑ ඒ උඹ ඩිෆ්ලොක් දාපන්. ඒ ෂපේ දාලපන් මේ උඩ ඩිෆ්ලොක් දාන්න කියන්නේ. ටටස් ඔය ඩිෆ්ලොක් එක දාලා තින්නේ නැහැ පිටිපස්සේ අරගුන්නේ නැහැ. ඉස්සරහ විතරයි. ඉවස් කරලා ගනිගෙන. අන්නේ මාරි. රෝෂන් අයිමෙන් කියවන හරිය එන ස්පීඩ් එකට කොහෙට ආයිත් ගන්න. රෝෂන් අයින් වෙන්න රෝෂනයි ගහ පිටිපස්සට වල. හරි මෙන්න විදිහට ආවොත් නවත්තන්න ඔව් අර හරිය නෝ. මේක ලිස්සනවා වැඩි. ඒ සංජනේ ගොඩක් ලිස්සයි ඒක. full over ඒ ජස්ටින් ඒ කල් අයින් කරමයි මීට. නවත්ත ආත यार की क्या कर लो සවිෂා මෙහෙට එන්න. සූචි ඕ. ඇති
පොඩ්ඩක් මේ පැත්තට කපාගෙන එන්න. කපුට කෙලින් කරන්න. හරි හරි. දැන් මට පේනවා දන්න ගොඩක් ලොකු වලක් තියෙනවා මෙතන. අපි බලමු මේකෙනුත් අපි go through කරන්න. මෙතන අපිට තව චූටි ක්‍රීක් එකක් හම්බුණා. අපිට මේ 4-wheel drive එකේ ගොඩක්ම තිබ්බේ කඳු නගින්න සහ බහින්න. ඉතින් එතකොට ගොඩක් brake pads use වුණා. ඉතින් ඒ brake pads රත් වෙලා තිබ්බ නිසා තමයි මේ වගේ දුම දාන්න ගත්තේ. guys, අපි finally කන්න යනවා. everyone ජීවිතේ පොරලා වගේ guys අපි guys අපි කන්න යනවා.
මොකක්ද දෙනවා වව් නෑ ස්පොන්ජ් කේක් වගේ අපේ ස්ප්‍රින්ග් රෝල්ස් and ස්පොන්ජ් කේක් කරලා තියෙන්නේ. අනේ පාන් එකක් ගන්නකො ජස්ටි. ආනික නම් මම දන්නේ කන්න පුළුවන් තාත්තේ මේකට තියෙයි කියලා. අනිත් දවස් ගන්න. ආමේ පාන් ගන්න. ඉතින් අපි කාපු තැන ඉඳන් නැෂනල් පාක් එකේ එක්සිට් එකට යනකොටම කලවර වෙලා තිබුණා. මොකද මේ කාලේ තමයි රින්ට පටන් ගන්න කාලේ. ඉතින් ඒක නිසා හයිවේ එකට දාන කලින් අපිට ටයර්ස් ඉන්ෆ්ලේට් කරන්න ඕනේ ලයිට්ස් ඔන් කරලා. Hi guys, දැන් අපි 4-wheel drive එක ඉවර කරලා අපි vlog එකක් ඉවර කරන්න යන්නේ. Okay. Bye bye. අපිට එක හිටපු අයද ගොඩක් ස්තුතියි. අපි next vlog එකෙන් හම්බෙමු. Bye. Stay tuned.